ඉතාලියේ කඳුකර නගරයක තිබුණ ක්‍රිස්මස් මාකට් එක බලන්න තමයි මම අද ඔයගොල්ලන්ව එක්කන් යන්නේ. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලාද තියෙන්නේ? නැත්නම් subscribe කරගන්න. අපි දැන් ඉතින් ලෑස්ති වෙලා අපේ ගමන පටන් ගමු. අපි අද යන්නේ ක්‍රවෙජ්ජා කියන ඉතාලියේ නගරයකට. ඉතින් මේ නගරේ තියෙන්නේ කඳුකරයක. ඉතින් මේ අවුරුද්දේ මම පළවෙනිටම යන ක්‍රිස්මස් මාකට් එක තමයි මේක. ඉතින් මමත් මේ පළවෙනි පාරට තමයි මේ නගරෙට යන්නේ. බලන්නකො මේ ගමේ ලස්සන කඳු වලින් වට වෙලා හරිම ලස්සනයි. ඉතින් දැන් අපි ක්‍රවෙජ්ජා කියන නගරෙට ආවා. මේ නගරෙ ඉතින් කඳුකරයක තියෙන හරිම පුංචි නගරයක්. ඒ වගේම එදා ක්‍රිස්මස් මාකට් එකට ගොඩක් සෙනග ඇවිල්ලා හිටියා. ඉතින් අර ඈතින් පේන්නේ ක්‍රිස්මස් මාකට් පටන් ගන්න තැන. ඉතින් ඊට කලින් අපි යමු ලන්ච් එක ගන්න. මුලින්ම ඉතින් ඔයගලන්ට හැගී අරයාගේ ඒප්‍රන් එකට නේද? ඉතින් මෙතන මේ හැදෙන්නේ පොලෙන්තා. ඉතින් මේ පොලෙන්තා කඳුකරයට ආවෙනික කෑම. මේක හදන්නේ පඩිරිඟු පිටි වලින්. ඒ වගේම මේ තියෙන්නේ වින් බ්‍රුලේ. මේක හදන්න පාවිච්චි කරන්නේ වයින්, ඒ වගේම මී පැණි, කුරුඳු, තව විශේෂ ස්පයිසස් වර්ග මේකට දානවා. ඉතින් මේ පොලෙන්තායි වින් බ්‍රුලේ සීත කාලෙටම ආවෙනික කෑම වර්ග. මොකද පොලෙන්තා වගේම වින් බ්‍රුලේ අපේ ඇඟ උණුසුම්ව තබා ගන්න උපකාර කරනවා. ඉතින් මේ තියෙන්නේ මගේ අද දවසේ ලන්ච් එක. මං ඉතාලියේ හරිම ආස කෑම වර්ගයක් තමයි මේ පොලෙන්තා. ඔයගොල්ලොත් ඉතාලියට આવොත් පොලෙන්තා try කරන්න. හැබැයි කඳුකර පැත්තකින්ම try කරන්න. මොකද මේ කඳුකර පැතිවල තමයි මේ පොලෙන්තා ට්‍රැඩිෂනල් විදිහටම හදන්නේ. ඉතින් මේ පොලෙන්තා එක්ක සමහර වෙලාවට මස් වර්ග, චීස් වර්ග, ඒ වගේ දේවල් එක්කත් මේක කන්න පුළුවන්. ඉතින් මම අද ගත්තේ මොකුත් නැතුව නිකන් ප්ලේන් පොලෙන්තා එකක්. ඉතින් දැන් අපි අපේ ලන්ච් එකත් අරගෙන අපි යමු ක්‍රිස්මස් මාකට්ස් පැත්තට. මේ තියෙන්නේ ක්‍රවෙජ්ජා කියන නගරේ සිටි සෙන්ටර් එක. ඕගොල්ලන්ට පේනවා ඇති මේ නගරවල පහළවල් හදලා තියෙන්නේ විශේෂ ගල් වර්ගකින්. ඒ මේ නගරවල් වලට ගොඩක් හිම වැටෙන නිසා. මේ ක්‍රිස්මස් මාකට් එකට අපි ගියේ ටිකක් දවල් වරුවක. මේවා ඉතින් ගොඩක්ම ලස්සන රෑට. අපිට ඉතින් තව වැඩ වැටලා තිබ්බ නිසා රෑ යන්න බැරි වුණා. ඉතින් මම ඕගොල්ලන්ට දවල් වරුවේ මේ ක්‍රිස්මස් මාකට් එකේ තියෙන ලස්සන පෙන්වන්නම්. මම ගොඩක්ම මේ කඳුකරවල තියෙන ක්‍රිස්මස් මාකට්ස් වලට යන්න කැමතියි. මේ කඳු වලටම ආවේනික ජෑම්, අනිරස කෑම වර්ග, මස් වර්ග, චීස් වර්ග, ඒ වගේ දේවල් මෙතනම හදන ඒවා ගන්න පුළුවන් නිසා. ඒ වගේම තමයි මී පැණි. ඉතින් මේ පැතිවල හදන ඒ කෑම පුදුම රසක් තමයි තියෙන්නේ. ඉතින් දැන් ක්‍රිස්මස් එකත් ළඟ එන නිසා අපි තෑගි ගන්න පටන් ගත්තා. ඉතින් මේ දේවල් හරිම ආවේනිකයි. ඉතින් මේ වගේ ක්‍රිස්මස් මාකට්ස් වල ගොඩක් දේවල් හෑන්ඩ්මේඩ් අයිටම්. ඉතින් මේ ස්ටෝල්ස් වල ඉන්නෙත් ඒ දේවල් හදනම කෙනා. ඉතින් එතකොට අපි ගන්න බඩුවට තවත් ලස්සන අරුතක් එක් වෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ පුංචි ව්‍යාපාරයට අපි අත්වලක් වෙනවා. ඇත්තටම මෙතන පුංචි බබාලා පවා හිටියා ඒගොල්ලන්ගේ ලස්සන දේවල් නිර්මාණය කරලා විකුණන. ඉතින් මේ බලන්නකො මේ ඔක්කොම හෑන්ඩ්මේඩ් අයිටම්ස්. හරිම ලස්සනයි. ඒ වගේම තමයි මෙන්න මේ ඉටිපන්දම්. ක්‍රිස්මස් මාකට්ස් වලින් ගත්ත ඉටිපන්දම් එක්ක මට මේ ඉටිපන්දම් කලෙක්ෂන් එකක්ම තියෙනවා. ඒ වගේම තමයි මේ වගේ සුවඳ. ඉතින් මේ බලන්නකො අපි පුංචි වාතකයකුත් දැක්කා. ඔන්න ඉතින් අපි තෑගි ගන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ලීවකින් හදපු බුක්මාක් එකක්. ඉතින් ඒකේ අපි මෙන්න මේ විදිහට තෑග්ග දෙන කෙනාගේ ලිව්වා. මේ වගේ ඉතාලියේ එක නගරවලින් ගන්න බඩු ක්‍රිස්මස් එකට තෑගි දෙද්දී ඒ වගේ වටිනාකමත් වැඩි. මේ ඉතින් මං ඉතාලියේ කරන තවත් ආසම දෙයක් ක්‍රිස්මස් එකට තෑගි ගන්න එක. ඊට පස්සේ තෑගි බෙදලා දෙද්දී ඒගොල්ලන්ගේ මොනවල් වල තියෙන සතුට දැක්කාම මට එන සතුට කියාගන්න බැහැ. බලන්නකො අපිට මෙන්න මේ අය වැඩේ ලස්සනට කරලා දුන්නා. මේක තෑග්ගක් කිව්වම මේ අයක ලස්සනට පැක් කරලා අපිට දුන්නා. දැන් මේ අපි යන්නේ ජෑම් ගන්න. ඉතින් මේ ජෑම් වර්ගය හැදෙන්නේ මේ ගමේම තමයි. ඉතින් මේකත් අපි ක්‍රිස්මස් එකට කෙනෙකුට දෙන්න ගත්ත තෑග්ග. මොකද මං කලින් කිව්වා වගේ මේ කඳුකරවල තියෙන මේ වගේ ප්‍රොඩක්ට්ස් හරිම නැවුම් සහ හරිම රසයි. මොකද මේ කඳුකරේම හැදෙන පළතුරු වගේ දේවල් වලින්ම තමයි මේ ප්‍රොඩක්ට්ස් නිපද වෙන්නේ. දේවල් ගොඩක්ම මාකට්ස් වල විකුණන්නේ නැහැ. මේගොල්ලෝ ළඟම තමයි මේ දේවල් තියෙන්නේ. මේ ඉන්නේ මේ නගරෙටම ආවේනික වාදන කණ්ඩායමක්. ඉතින් ඒගොල්ලෝ ඒ කාලේ වගේ ලස්සන්ට මේ විදිහට ඇඳගෙන මේ ක්‍රිස්මස් මාකට්ස් වටේ වාදනය කර යනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්නකෝ. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්න. අවුව තිබුණාට හරිම සීතලයි. බලන්නකෝ මේ බුද්ධ ප්‍රතිමාවේ ලස්සන. ඉතින් මේ ඔක්කොම හෑන්ඩ්මේඩ් අයිටම්ස්. මේ ගමට උඩහින් තියෙන කැලෙන් ලී ගෙනල්ලා ඒවා කපලා තමයි මෙන්න මේ විදිහට නිර්මාණය කරන්නේ. ඉතින් මේ තියන්නේ නගරේ ආනම ක්‍රිස්මස් ට්‍රී එක. ඉතින් ඒකත් බලන ගමන් අපි ඔබ මෙන්න මේ නගරේටම ආවේනික රොටි වර්ගයක් හදනවා බලන්න. ඉතින් මේක හදලා දෙන්නේ ජෑම් මැදට දාලා. ඉතින් මේවා මේ නගරවලටම ආවේනික කෑම. ඉතාලියේ වෙන නගරවල මේ දේවල් ටිකක් හොයාගන්න අමාරුයි. මේ දේවල් හදන්නෙත් මෙන්න මේ වගේ නත්තල් කාලෙට.
ඉතින් මේ ගම හරිම පුංචි නිසා මේ ගමම ලස්සනට නත්තල් සැරසිලි වලින් සරසලා තිබුණා. තව ටික කාලෙකින් මේ නගරේ හිම වලින් වැහිලා යනවා. එතකොට මේ දේවල් තවත් ලස්සනට තියෙයි. ඉතින් සමහර වෙලාවට මේ පුංචි නගරවල ක්‍රිස්මස් මාකට්ස් තියෙන්නේ උපරිම දවස් 2යි. ඉතින් මේ බලන්නකෝ එල්ෆ්ලා. ඉතින් මෙතන තමයි සැන්ටා ක්ලෝස් ඉන්නේ. සැන්ටා ක්ලෝස් නම් පුංචි බබාලත් එක්ක ගොඩක් කාර්යබහුල පාටයි. මොකද එතෙන්ට ගොඩක් පුංචි බබාලා ඇවිල්ලා හිටියා. ඉතින් ඒගොල්ලෝ දැන් ලියුම් ලියලා මෙන්න මේ වගේ සැන්ටා ක්ලෝස් එක්කම මේ ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන ගමන් තමයි ඉන්නේ. මේ ලියුම් වල තියෙන්නේ ඒගොල්ලන්ට නත්ලට ඕන බඩු ලිස්ට් එක. ඉතින් මේ නගරේ හැරිම පුංචි. විනාඩි 20කින් වගේ මුළු නගරෙම ඇවිදලා ඉවර කරන්න පුළුවන්. බලන්නකෝ මේ බිල්ඩින් වල තියෙන පෞරාණිකකම. මේ හැමදේම හදලා තියෙන්නේ හිම වලට ඔරොත්තු දෙන විදිහට. මෙන්න මෙතනත් තියෙන්නේ සැන්ටා ක්ලෝස්ට ලියුම් පෙට්ටියක්. ඉතින් ඒකටත් ඉතින් පුංචි බබාලා ඇවිල්ලා ඒගොල්ලෝ සැන්ටා ක්ලෝස්ගෙන් ඉල්ලන බඩු ලිස්ට් එක දාලා යනවා. ඉතින් මේ කඳුකරවල ගෙවල්, බිල්ඩින් ඒ වගේ දේවල් ඒ කඳුකරවලට ආවේනික විදිහට තමයි හදන්නේ. මොකද මේ පැතිවලට හිමපතනය හරිම වැඩි නිසා. ගොඩක්ම දේවල් හදන්නේ විශේෂ ගල් යොදාගෙන. එතකොට මේ ගෙවල් අධික හිමපතනය, වර්ෂාව, විවිධාකාර ආපදා වලින් ආරක්ෂා වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ ස්ටෝල්ස් වල ඉන්න අය ඒගොල්ලන්ගේ නිෂ්පාදන ගැන හරිම ආඩම්බරෙන් මෙන්න මේ විදිහට අපිට එක්ස්ප්ලেইন කරලා දෙනවා. ඒ දේවල් ඒගොල්ලෝ හදන විදිහ, ඒවට යන කාලය, ඒ ඔක්කොම දේවල් අපිට ඒගොල්ලෝ විස්තර කරලා දෙනවා. එදා ඉතින් හරිම ලස්සන දවසක් මෙන්න මේ විදිහට ඉර පායලා තිබුණා. ඉතින් මෙතන මම දකින විදිහට නම් මේ හැම දෙයක්ම වගේ නත්ලට අපිට තෑගි දෙන්න ගන්න පුළුවන් විශේෂ නිෂ්පාදන. ඉතින් මෙතන මෙන්න මේ දේවල් උනත් handmade items. ඒ වගේම මේ දේවල් හරිම නීට් එකට ලස්සනට මෙන්න මේ විදිහට පැකින් කරලා තියෙනවා. මේ තියෙන්නේ සලාමි. මගේ TikTok, Facebook vlogs බලපු කට්ටිය නම් මේ දේවල් ගැන දන්නවා. ඉතින් මම YouTube එකේ අයටත් මේ දේවල් ගැන කියලා දෙන්න. අන්න දැන් ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් අර කලින් අමුතු ඇඳුම් අඳන් හිටපු අයගේ වාදනය. මෙන්න මේ විදිහට පරණ වාදක භාණ්ඩමයි ඒගොල්ලෝ මේ වාදනය කරන්නේ. ඉතින් ඒ කාලේ මේ නගරවල මේ විදිහට වාදනය කරන්නේ නැති නේද? බලන්නකෝ තාම මේ සංස්කෘතිය ඒගොල්ලෝ ලස්සනට කරගෙන යන හැටි. ඉතින් ආපහු අපි සලාමි වලට එමු. මේ තියෙන්නේ විවිධාකාර මස් වර්ග. ඉතින් මේවට කියෝඩ් මීට් කියලාත් කියන්න පුළුවන්. මේවා අවුරුදු ගණන්, මාස ගණන් ෆර්මෙන්ට් කරලා තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ඉතින් මේකත් අරගෙන අපි ඉතින් ක්‍රිස්මස් මාකට් වලින් එළියට ආවා. දැන් ඉතින් අපි යමු ක්‍රිස්මස් ට්‍රී එකක් බලන්න. මග එන ගමන් මෙන්න මේ විදිහට කරේකටත් ගිහිල්ලා ක්‍රිස්මස් ට්‍රී එකකුත් ගත්තා. ඉතින් ඕගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.